ඔයාලට පුළුවන් ද පීනන්න? එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ද නටන්න? ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි ප්‍රංශ භාෂාවෙන් මට පුළුවන් කියන වාක්‍ය ඛණ්ඩය කියන විදිහ ඉගෙන ගමු. පාඩම පටන් ගන්න කලින් ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඉතින් මගේ වීඩියෝස් බලන ඒ වගේම ක්ලාසස් ගැන විස්තර අහන ඔයාලටයි මේ පණිවිඩය. ලබන මාසේ ඒ කියන්නේ අප්‍රේල් 4 වෙනිදා මම අලුතින් බිග්නර්ස් ගෲප් ක්ලාස් එකක් පටන් ගන්නවා. ක්ලාස් එක තියෙන්නේ ලංකාවේ වෙලාවෙන් සෙනසුරාදා හවස 5ට. ඉතින් මේ පළවෙනි ක්ලාස් එකට ඔයාලට ෆ්‍රී ජොයින් වෙලා ක්ලාස් එක කොහොමද කියලා බලන්න පුළුවන්. ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති නම් 077යි 991යි 8033 කියන නම්බරයකට WhatsApp මැසේජ් එකක් එවන්න. එතකොට මම ඔයාලට ක්ලාස් එක ගැන ඔක්කොම විස්තර ටික එවන්නම්. ප්‍රංශ භාෂාවෙන් මට පුළුවන් එහෙමත් නැත්නම් I can කියලා අපි කියන්නේ je peux. ඉතින් මේ je peux කියන ෆ්‍රේස් එක පිටිපස්සෙන් ඔයාලට ක්‍රියාපදයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි උදාහරණ කිහිපයක් බලමු. Je peux chanter. Je peux chanter. මට සින්දු කියන්න පුළුවන්. Je peux danser. Je peux danser. මට නටන්න පුළුවන්. Je peux courir. Je peux courir. මට දුවන්න පුළුවන්. Je peux nager. Je peux nager. මට පීනන්න පුළුවන්. Je peux cuisiner. Je peux cuisiner. මට උයන්න පුළුවන්. Je peux conduire. Je peux conduire. මට drive කරන්න පුළුවන්. Je peux lire. Je peux lire. මට පොත් කියවන්න පුළුවන්. Je peux dormir. Je peux dormir. මට නිදියන්න පුළුවන්. Je peux marcher. Je peux marcher. මට ඇවිදින්න පුළුවන්. Je peux jouer. Je peux jouer. මට සෙල්ලම් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මට වාදනය කරන්න පුළුවන්. Je peux sauter. Je peux sauter. මට උඩ පනින්න පුළුවන්. අද මේ ඉගෙන ගත්ත je peux කියන වාක්‍ය ඛණ්ඩය පාවිච්චි කරලා ඔයාලට කරන්න පුළුවන් ඇක්ටිවිටීස් මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු.